ප්‍රශ්න වලට උත්තරය තමයි මේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක. දැන් ඔයාලගේ අදහස මොකද්ද? ඔයාලා ප්‍රශ්න වලට උත්තරයක් කරගන්නවා ජීවත් වෙන්නේ නැතුව මැරෙන එක. නමුත් මතක තියාගන්න ප්‍රශ්නයකට උත්තරයක් මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක. අපි මේක සාකච්ඡා කරමු. මෙන්න මෙහෙම හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉස්සර වෙච්ච ජීවිතයක විස්තරයක්. ඒ කියන්නේ මොවන්ගේ අතරක් තියෙනවා කිව්වා දැන් අපිට මෝ එක අපි ජීවත් වෙලා නැහනේ. එතකොට ඒ ජීවිතේ දන්න අවබෝධ කරපු කෙනෙක් වෙන්න ඕනේ. විස්තර දැනගන්න බුදුරජාණන් වහන්සේ දන්න අවබෝධ කරපු කෙනෙක්. දන්නා කෙනෙක් දකින්නා කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා මෝරෑනක ප්‍රධාන මොවා කියන්නේ එතන මොවන්ගෙන් ඉන්නවකෝ ප්‍රධානී. එතකොට මේ ප්‍රධානියා මුව මායම් කියලා එකක් දන්නවා කියෝ. ඒක යාට පුළුවන් කෝ අනිත් අයට පුහුණු කරන්න. ඉතින් මුවාගේ නැගණිය ඇවිල්ලා මුවාට කියලා තිනවා මුව රජුරවන්ට අපේ පුතාට මුව මායම් උගන්වන්න. ඊට පස්සේ කියලා තිනවා එහෙනම් එවන්න යා. ඊට පස්සේ ඔන්න දැන් අර මුව පැටිය එනවා. ඉතින් අර මහා මුවායේ ඉතින් ගොදුරු කාලා විවේකයෙන් ඉන්න වෙලාවට එයාට මුව මායම් උගන්වනවා. මුව මායම් කියන්නේ සතුරන්ගෙන් බේරෙන උපක්‍රම. ඊට පස්සේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඔහොම කාලයක් ගියාට පස්සේ මුව රංචුව මේ මුව පැටව ටික ඈත සෙල්ලම් කර කර යනකොට ඔන්න මේ මුවාම මුව පැටියා මේ මද්දකට හිරවනවා. අනිත් මුව කෑ ගහගෙන දිව්වා. ඒකට අර මුව අම්මට ආරංචි වුණා තමන්ගේ පුතා පැටලුණා කියලා. එක පිම්මට මුව රජු ළඟ දුවගෙන ආවා. මේ අනේ පුතාට මුව මායම් කියලා දීලා නේද තියෙන්නේ. ඊට පස්සේ මුව රජු කියනවා කිසි දෙයකට බය වෙන්න එපා. තව ටික වෙලාවකින් මේ hina වීගෙන උඩ පැනගෙන එන මුව දිහා බලපංකෝ කියලා කියන. එච්චර විශ්වාසයි. කියන්නේ එච්චර හොඳට කීකරුව ඉගෙනගෙන තියෙනවා. ඉතින් එයා මොකද්ද කළේ? අර මද්දට අහුවෙච්ච මුවා එහෙම්ම ජරා කරගත්තා. මුත්‍රා කරගත්තා. කටෙන් කෙල එළියට එන්න ඇරියා. හොටු එන්න ඇරියා. බඩ හුලං වලින් පොම්බ ගත්තා. ඊට පස්සේ පණ නැහැ වගේ වැටිලා හිටියා. ඊළඟට ඉන්න තැන් පහුරු ගෑවා. ගොඩක් දඟලුවා වගේ. පහුරු ගහලා ජරා කරගෙන මුත්‍රා කරගෙන ඒක අමන්දාගෙන කටෙන් පේන දාගෙන සෙම දාගෙන ඇස් දෙක උඩට ගිහිල්ලා දිව එළියට පැනලා දිව භාගයක් හැපිලා වගේ බඩේ හුලම් පුරවගෙන හිටියා. දැන් වැද්දා ආවා. දැන් අර ජරාව ඇමෙන්දිලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට මැස්සෝ එයාගේ ඇඟේ වහනවා. මැස්සෝ හැම තැනම. ඊට පස්සේ අර මුව වැද්ද ආවා. මුව වැද්ද ඇවිල්ලා මේ බැලුවා අනේ මුවෙක් මැරිලා. බඩට තට්ටු කළා බොබ් බොබ් ගාලා හඬෙනවා. මේකම හන්ද ගහපු ගොම්ම මේ අහුවෙලා තියෙන නරක් වෙන්න ඇවිලත් දන්නෙත් නැහැ කියලා මදු ටික කැපුවා. මදු කපලා ලිහලා මෙයාව කපන්න මේ පොරව හරි කැත්ත හරි ගන්න අනිත් පැත්ත හැරෙන අතරේ මුවා පැන්නා. ඉතින් ඊට පස්සේ බේරිලා ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා කියන දේ හරියට කරලා තමන්ගේ ශිල්පයෙන් පණ බේරාගෙන ආපු කීකරු මුවෙක් හිටියානම් එයා තමයි කොහොමද රාහුල කියලා මේ ඉපදිලා ඉන්නේ බුද්ධ ශාසනයේ. කීකරුව කියෝ. ඒ නිසා හික්මෙනවා කියලා කියෝ. ඉතින් ওই කතාවෙන් අපිට ගන්න තියෙන දේ තමයි පණ මුවෙක් වුණත් පණ බේර ගන්නවා. කුරුල්ලෙක් වුණත් පණ බේර ගන්නවා. දැන් අපේ ජීවිතවලද දුක්ඛිත ස්වභාවය තියෙන්නේ සත්තුන්ගේ ජීවිතවලද සත්තුන්ගේ ඒ සතත් ජීවිතේ බේර ගන්න. කුෂ්ඨ හැදිච්ච බල්ලත් ජීවිතේ බේර ගන්න. ඒ නිසා මේ ප්‍රශ්න වලට විසඳුමක් මැරෙන එක නෙමෙයි. මැරුණට පස්සේ තියෙන එක තමයි කොතන යයිද? මැරෙන්නේ කොච්චර හිතේ පීඩනයකින්ද? සියදි විනාසා ගන්න. ස්වභාවික මැරෙන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. සියදි විනාසා ගැනීම. එතකොට සියදි විනාසා ගන්න කෙනා මේ මෛත්‍රී භාවනාවේ බුද්ධානුස්සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙනද සියදි විනාසා ගන්න.
කොච්චර හිතේ වෛරයක්ද? සමාජයට වෛරයක්ද? දෙමව්පියන්ට වෛරයක්ද? තමන්ගේ ඇසුරේ හිටපු අයට වෛරයක්ද? තමන්ට අසාධාරණයක් වුණා කියන වෛරයක්ද? තමන්ගේ ජීවිතය ගැන කොච්චර පිළිකුල් බවක්ද? ඒවත් එක මැරෙනකොට ඔයාලා හිතන්නේ දිව්‍ය ලෝකයයි කියලා. එහෙම මැරුණට දිව්‍ය ලෝක යනවා නම් පින් කරන්න ඕනේ නෑනේ. එහෙම මැරුණාට පස්සේ මිනිස්සෙක් හරි වෙනවා නම් පින් කරන්න ඕනේ නෑනේ. එච්චර වෛරයකින් එච්චර පීඩනයකින් මැරිලත් හොඳ තැනකට යනවා නම් හොඳ තැනකට යන්නේ. හොඳ තැනකට යන්නේ.